අනේ මට බයයි වගේ ෂන්. ඊ මොකද? විභාගය අමාරු වුණොත් මට නම් අමාරු වෙන එකක් නෑ. මං විභාගේ පාස් වෙලා ඊළඟ පන්තියට යනවා. ඔයා ෆේල් වෙලා මේ පන්තියෙම ඉන්නවා. හරි නරකයි. ඔයා බලන් ඉන්න මම විභාගේ ෆේල් වෙනකන්ද? ඕ වැඩක් නෑනේ. අපි ගේම් එකක් කරමු. ඒ මොකද්ද? ඒකේ නම rock paper scissors. රොක් කියන්නේ ගල, පේපර් කියන්නේ කොළය, සිසර් කියන්නේ කතුර. අනේ ගිම්බි. ඒක ගේම් එකේ නම. ඔයාගෙන් වචනවල තේරුම ඇහුවේ නෑනේ. අන්න බෙල් එක ගැහුවා. දැන් ඉතින් ගේම් කර කර ඉන්න වෙලාවක් නෑ. එහෙනම් ඉතින් අපි පස්සේ ගේම් එක කරමු. ෂන් ටීචර් ආවා. Good morning, kids. Good morning, teacher. Are you ready for the exam? ටීචර් මේ ටීචර් ටිකක් බයයි වගේ. Why are you afraid? හොඳට පාඩම් කළා නම් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මම මේ දවස්වල සෙල්ලම් කළේම නෑ. පාඩම් වැඩමයි කළේ. ඇයි මමත් පාඩම් වැඩමයි කළේ. ඒ වුණාට අම්මට ටිකක් උදව් කළා. Very good. ටීචර් එක්සෑම් එක අමාරු වෙයිද? No, dear. The exam will not be hard. ඒකනේ මෙයා හොඳටම බය වෙලා. මම නම් බය නෑ. අපි දැන් English alphabet එක කියමු බලන්න. හැමෝම මාත් එක්ක කියන්න. A B C D E F G H I J K L M N O P. A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y and Z. 26 letters of the alphabet we have sang with so much zest. A B B C C D D E E F F G G H H I I J J K K L L M M N N O O P P Q Q R R S S T T U U V V W W X X Y Y Z. Z 26 letters of the alphabet we have sang with so much zest. A A B B C K. D D හැමෝටම ඉංග්‍රීසි alphabet එක මතකයිනේ? ඔව් ටීචර් මතකයි. මටත් හොඳට මතකයි. මේ ටී අකුරේ සවුන්ඩ් එක ඩ නේද? ඔව් දෙන්න දිනා දිනෝ අපි ටියු දෙන්න විභාගයට දෙන්න බය වෙලාලු දෙන්න මේ මොකද වෙලා තියෙන්නේ? ඔයා එක්සෑම් එකට බය වුණාම මම තොইলයක් නටන්න හදන්නේ. දැන් අපි exam එක පටන් ගමුද? දෙන්නම ලෑස්තිද? ඔව් ටීචර්. අපි අද exam එක කරන්නේ game එකක් විදිහට. හොඳට ලකුණු ගන්න අය ඊළඟ පන්තියට පාස් වෙනවා. අඩු ලකුණු ගන්න අය ආයෙත් මේ පන්තියම තියාගන්නවා. අනේ මට බයේ බෑ. කිසි දෙයකට බිය නොවන්න. විභාගයට මුණ දෙන්න සැටි මා පෙන්වන්නම්. මෙයාට නම් විහිළු. මේ game එකේ නම තමයි I Spy with my little eye. I spy with my little eye. I'll show you 5 pictures puzzle. Then I give you a little clue. From that, you have to find the things that starts with letter clue. You have to search and find the correct picture from the puzzle. Understand? Yes, teacher. I understand, teacher. Here we go. I spy with my little eye. I spy with my little eye. Something start with letter D. Doll. ඔය ඉතින් පටන් ගන්නකොටම පැන්නනේ. Shan, ඔයත් උත්තරේ කියන්න. ඩෝල් තමයි ටීචර්. Correct.
Answer is doll. Letter D වලින් පටන් ගන්නේ doll. Next challenge. I spy with my little eye. Something start with letter F. අයියෝ සිම්පල් නේ. ඕකට උත්තරේ frog. මොකෝ මන් දිහා බලාගෙන උත්තර දුන්නේ? ඔය නම වෙන කාටවත් හරියන්නේ නෑනේ. ඇත්තද? Don't shout, kids. Shan's answer is correct. Frog. 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 I spy with my little eye. Something start with letter X. මොකෝ මන් දිහා බලලා hina වෙන්නේ? නෑ නිකන්. හැබැයි ඒකට උත්තරේ ඔයාලගේ ගෙදර බිත්තියේ එල්ලලා තියෙන ඔයාගේ පින්තූරේ වගේ නේද? මොකක්? ඒ පින්තූරේ හිටියේ මිස්ටර් එක්ස්-රේ. ටීචර් උත්තරේ එක්ස්-රේ. Yes, answer is X-ray. X-ray. Shan, මොකක්ද උත්තරේ? X-ray. I spy with my little eye. Something start with letter M. letter M වලින් නේද? letter M. ටීචර් උත්තරේ mouse. මට පොඩි දෙයක් මතක් වුණා. ඒ මොකද්ද? මතකද ඔයා ඉස්සර මැංගෝ වලට කිව්වේ මංගෝ කියලානේ. මිස්ටර් මංගෝ මං හිතුවේ අද මවුස්ටත් වෙන මොකක් හරි කියයි කියලා. ඒ ඉස්සර මේ දැන් අනික මේ ප්‍රශ්නේ මැංගෝ නෑනේ. මැංගෝ නෑ තමයි. ඒ වුණාට මට නිකන් මතක් වුණා. Answer is mouse. 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 I spy with my little eye. Something start with letter U. umbrella. Wow! දෙන්නම හරියට උත්තර දුන්නා. දෙන්නටම ලකුණු ලැබෙනවා. උත්තරේ umbrella. Umbrella. ටීචර්ගේ කුඩේ මතක් වුණා. umbrella. Last challenge. I spy with my little eye. Something start with letter R. ටීචර් උත්තරේ rabbit. උත්තරේ rabbit. අනේ ෂන් මමනේ ඉස්සෙල්ලා උත්තරේ කියන්න හැදුවේ. මං හිතුවා ගාලා සින්දුවක් කියන්න හදනවා කියලා. ඔයා හරියට ෆොක්ස් කෙනෙක් වගේ. ඒ මොකෝ? ෆොක්ස්ලා හරි කපටි. කපටි නරියා. ඔයා ඉතින් frog නේ. Correct answer is rabbit. 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 බෑඩ් හැබිට් තියෙන රැබිට් ෂන්. කමක් නෑ. rabbit ලස්සනයි. මම ඔයාට චැලෙන්ජ් එකක් දෙන්නද? මොකද්ද? ඔයාට පුළුවන් ද ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක ලෙටර් සවුන්ඩ් එක්කම කියන්න? අයියෝ සුළු දෙයක්නේ. මමත් බල බලා උන්නේ ඔය වගේම ගැටලුවක් අහයිම කියලා. The alphabet. The alphabet. It's the alphabet. Oh yeah. Here we go. A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y and Z. Now I know my ABCs. This time won't you sing the sound? Now I know my ABCs. Next time won't you sing with me? Next time won't you sing with me? ඒ ගේම් එක ඉවරයි. දැන් ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ letters පෙන්නනවා. ඔයාලා ඒ වගේ sound එක කියන්න ඕනේ. හරි උත්තර දෙන අයට ලකුණු ලැබෙනවා. Okay, teacher. okay teacher. First question. B. Yes, letter B වල sound එක තමයි B. දෙවනි ප්‍රශ්නය. teacher ක. Yes, K. Letter C වල sound එක K. Next question.
J. correct. letter J වල sound එක තමයි J. හතරවෙනි ප්‍රශ්නය. න. letter N වල sound එක තමයි න. හරියටම හරි. letter N වල sound එක තමයි න. last question. උත්තරේ X. correct. letter X වල sound එක තමයි X. දෙන්නම හොඳට උත්තර දුන්නා. ටීචර් අද විභාග නිසා කතන්දරයක් කියන්නේ නැද්ද? මම හැමදාම කතන්දර කියනවනේ. අද ෂන් කතන්දරයක් කියන්න ඕනේ. අනේ ටීචර් මං කතන්දරයක් කියන ලෑස්තිලාවේ නෑනේ. ටිව් ඔයාට පුළුවන්ද කතන්දරයක් කියන්න? පුළුවන් ටීචර්. මම ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකෙන් කතන්දරයක් හැදුවා. මම තමයි ඒ කතන්දරේ ප්‍රධාන නිලිය. එහෙනම් අපි අද අහමු ටිව්ගේ කතන්දරේ. Tew and the letters of the alphabet. Tew loves the letters of the alphabet. She finds the letters everywhere she goes. She finds A, B, C, D and E on a tree. Tew sees F, G, H and I on a cake. On the street, Tew finds J, K, L and M. Tew finds N, O, P and Q on her bag. R, S, T, U, V. Tew finds them in the sky and on the sea. At night, Tew dreams of W, X, Y and Z. A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, Z. ෂන් කියන්න බලන්න ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක. A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, Z. very good. ගොඩක් හොඳයි. ටීචර් අද විභාග නිසා හෝම්වර්ක් බලන්නේ නැද්ද? බලනවා. කෝ ගේන්න බලන්න. දෙන්නම very good. ටීචර් අපේ ප්‍රින්සිපල් සර්ගේ කාමරේ කොළ ගොඩක් තියෙන්නේ ඒ අපේ යාළුවෝ උපු චිත්‍ර නේද? ඔව් පුතා. මාත් දැක්කා. ගොඩාක් තියෙනවා. අපි ඒ චිත්‍රවලින් ටිකක් පෙන්නමුද ටීචර්? ඊට කලින් අපි බලමු ලස්සන නිර්මාණ අතරින් තෝරගත්ත නිර්මාණ දෙකක්. මේ නිර්මාණය අපිට එවලා තියෙන්නේ සසේනා සඳසිනි වැලිමඩේ ඉඳන්. එයා ග්‍රේඩ් 1 පන්තිය තමයි ඉගෙන ගන්නේ. හරිම ලස්සනයි. මේ අනිත් නිර්මාණය. මේක අපට එවලා තියෙන්නේ කවිඳු ගංගානාත්. යටියන ඉඳන් තමයි මේ නිර්මාණය අපිට එවලා තියෙන්නේ. ඒකත් හරිම ලස්සනයි. ඔක්කොම පෙන්වන්න වෙලාව මදිනේ. අපි දැන් තෝරගත්ත චිත්‍රවලින් ටිකක් පෙන්නමු. පසුගිය සතියේ තෝරාගත් චිත්‍රය. ඉහන්සා උසෙන්යා grade 3 ආවේ මරියා කොන්වන්ට් නිගම්බෝ 8 years old. නවිඳු නෙත්සර. මනිෂා ඔවිනි. ඇසල දම්සිත්. ඉසිත නෙත්මින. උමේදා ඔදිව්නි. සස්විදු ආදිත්‍ය. රනුමි අමෝදා. නෙත්සර ප්‍රියදර්ශන. ජිතුලි දිලෙන්ඥා.
මහේෂා සංජීවනී දර්ශා දෙ ටිමංගා ජෙනායා මෙනාලි ගීතාන් ජීවන්ත ජයහන්සි සඳුනිකා ඔෂේන් දිල්සර පමිතු ජෙවෝන් රසාරා අමදිනී සිත්මිර ගුවන්සත් තිස්සුලි සෙනුල්යා අපේ යාළුවෝ එවල තියෙන හැම නිර්මාණයක්ම හැම චිත්‍රයක්ම හරිම ලස්සනයි. ඒත් ඒව ඔක්කොම පෙන්වන්න වෙලාව මදිනේ. නිර්මාණ ගොඩක්ම WhatsApp වලින් තමයි එවල තිබුණේ. ඒ ඔක්කොම පෙන්වන්න විදියක් නෑනේ. මටත් හරි දුකයි. අපිට නිර්මාණ එවපු අපේ වැඩසටහන බලපු අපේ යාළුවෝ හැමෝටම අපි සුබ පතනවා. ඔව් හැමෝටම සුබ අනාගතයක්. හොඳට පාඩම් කරන්න. මේ මං වගේ දැම්මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ටීචර් අපේ එක්සෑම් එකේ රිසල්ට් දෙන්නේ නැද්ද? මං තමයි වැඩියෙන්ම ලකුණු අරන් ඇත්තේ. නෑ මං. නෑ ඔයා ෆේල්. ආයෙත් මේ පන්තිම ඉන්න වෙනවා. බලමුකෝ කවුද ෆේල් කියලා. ඔයාලා දෙන්නම හොඳට උත්තර දුන්නා. දෙන්නම දක්ෂයි. එතකොට ලකුණු වැඩිම කාටද ටීචර්? දෙන්නගෙම ලකුණු සමානයි. දෙන්නම ඊළඟ පන්තියට පාස් වෙනවා. It's time to stop our class. ඔයාලා දෙන්න ඊළඟ පන්තියට ගිහින් හොඳට ඉගෙනගෙන හොඳ ළමයි වෙන්න. එතකොට ටීචර් නෙමෙයිද අනිත් පන්තිය උගන්වන්නේ? ඔයාලට අලුත් ටීචර් කෙනෙක් ඉන්නේ. එයාත් හරි හොඳයි. මට හරි දුකයි ටීචර්. මටත් දුකයි ටීචර්. දුක් වෙන්න එපා. ඔයාලා හොඳ ළමයි වෙන්නකෝ. මම එහෙනම් යනවා. Goodbye kids. Goodbye children. Goodbye teacher. ඔයාලත් හොඳට ඉගෙනගෙන විභාගේ හොඳට පාස් වෙන්න. මට අපේ ටීචර් නැතුව ගොඩක් දුක හිතෙයි. ඇයි මටත්? මේ ෂන් ඇයි? ඔයා අලුත් පන්තියට ගියාමත් ඔය වගේ දඟ වැඩ කරනවද? මං නෝටි බොයි කෙනෙක් නෙමෙයි. මං ගුඩ් බොයි කෙනෙක්. අපි දැන් යන්. අපේ යාළුවන්ටත් කියමු අපි යනවා කියලා. යාළුවනේ ඔයාලත් හොඳට ඉගෙනගෙන ඊළඟ පන්තියට යන්න. එහෙනම් අපි යනවා. Goodbye. The alphabet. Bye. bye.